ChatGPT වලින් medical advice ගත්තද? එහෙනම් මේ වීඩියෝ එක බලන්න. ඉන්ටර්නෙට් එකෙන් health information search කරන එක හොඳ දෙයක්ද? ඔව්. ඒක හොඳ දෙයක් තමයි. ඒකෙන් basic health information ගන්න පුළුවන්. හැබැයි මේකෙන් ලොකු risk එකකුත් තියෙනවා. ඔයා symptoms type කරාම පෙන්නන්නේ worst case scenarios. For example, පොඩි ඔළුව කැක්කුමටත් පෙන්නන්නේ serious illness වගේ. ඒ වගේම තමයි proper consultation එකක් නැතුව internet එකෙන් බලලා වැරදි බෙහෙත නැත්තම් වැරදි dosage එක ගත්තොත් ඔයාගේ condition එක තවත් complicate වෙන්න පුළුවන්. ලෝකේ තියෙන හැම data ම internet එකේ තිබ්බට algorithm එකට ඔයාගේ medical history එක නැහැ. ඒ හින්දා professional clinical analysis එකක් කරලා advice දෙන්න බෑ. ඒක පුළුවන් qualified doctor කෙනෙක්ට විතරයි. ඒ නිසා ඔයා internet එක use කරන්න awareness වලට diagnosis එකට doctor කෙනෙක්ව consult කරන්න. මේ වගේ health informative video සඳහා Flash Health අපිව follow කරන්න.